අයිබුවන්. ඉතින් කොහොමද ඔයාලට? ගොඩ දවසකට පස්සේ අද මං තනිමංසලෙන් ඔයාලා හම්බෙන්න ආවේ හරි අපූර්ව මාතෘකාවක් කතා කරන්න. ඒ මාතෘකාව තමයි ඇබ්බැහිවීම. මට විශ්වාසයි ඔයාලා දන්නවා අපි අපේ ජීවිතය ඇතුලේ විවිධාකාර විදිහේ ඇබ්බැහිවීම් වලට යොමු වෙනවා. ඔයාලා අහලත් ඇති, ඔයාලට අත්දැකීමුත් ඇති. ඉතින් මේ ඇබ්බැහිවීම කියන්නේ මොනයම් හෝ දෙයක් අපි ජීවිතේ ඕනවට වඩා බලාපොරොත්තු වීම, ඒ පසුපස හඹා යෑම, ඒ මත්තෙම ජීවත් වීම. අපේ සමාජයේ නිතර දෙවියල ඇහෙන දෙයක් තමයි මිනිස්සු මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙනවා. සමහරෙක් මත් පැන් වලට ඇබ්බැහි වෙනවා. ඒ වගේම සමහරු ගේම්, ක්‍රීඩා වැනි දේවල් වලට අහිතකර විදිහට බැඳෙනවා. සමහරු විවිධාකාර වැරදි දේවල් නරඹන්න ජීවිතේ ඇබ්බැහි වෙලා තියෙනවා. ඉතින් මේ සියල්ලකගෙම අතුලාන්තය තමයි අපි ඕනවට වඩා දෙයක් අධිමාත්‍රාවෙන් පාවිච්චි කරන එක, අධිමාත්‍රාවෙන් බලාපොරොත්තු වෙන එක. මේ කාරණාවල සීමාවක් අපිට පෙනෙන්නේ නැහැ. අපි මේ සීමාව ඉක්මවා යෑම තමයි ඇබ්බැහිවීම කියලා හඳුන්වන්නේ. හැබැයි මම අද කතා කරන්න යන්නේ මේ ඉහත කියපු ඇබ්බැහිවීම ගැන නෙවෙයි. මම අද කතා කරන්න යන්නේ අපි ජීවිතේ මිනිස්සුන්ට ඇබ්බැහි වෙන එක ගැන. ඉතින් අපි අපේ ජීවිතවලදී සමහර පුද්ගලයන් වෙනුවෙන් සමහර පුද්ගලයන් ගැන ඇබ්බැහිවීම ඇති වෙනවා. මේක හැම කෙනෙක්ටම නොවෙන්න පුළුවන්. හැබැයි ඔයාගේ ළඟම සමීපතමයෙක් ගැන ඇබ්බැහිවීමක් ඔයාට ඇති වෙනවා. එයා පවුලේ කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාගේ යාළුවෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා ආදරය කරන ඔයාගේ ආදරවන්තිය වෙන්න පුළුවන්. ඔයාගේ ආදරවන්තයා වෙන්න පුළුවන්. කවුරු හෝ වේවා, මේ ඇබ්බැහිවීම කියන්නේ අපි ඒ කෙනා මත ඕනවට වඩා යැපීම. අපි ඒ කෙනාගෙන් ඕනවට වඩා දේවල් බලාපොරොත්තු වීම. අපි ඒ කෙනා නැතිව ජීවිතයක් ගොඩනගන්නේ කොහොමද කියන එක ගැන පුංචිවත් අදහසක් නැති තැනක ඉන්නවා කියන එක තමයි ඇබ්බැහිවීම කියලා කියන්නේ. මේක අධිමාත්‍රාවෙන් මිනිස්සුන්ව අපි බලාපොරොත්තු වෙන විදිහේ කාරණයක්. හැබැයි මම මෙතනදී කියන්න යන්නේ මිනිස්සුන්ට ආදරය කරන්න එපා කියලා නෙවෙයි. මිනිස්සු වෙනුවෙන් කැපකිරීම කරන්න එපා කියලාත් නෙවෙයි. මිනිස්සු ගැන හොයලා බලන්න, තමන්ගේ දේවල් ෂෙයා කරගන්න එපා කියන කාරණයක් නෙවෙයි. මම කියන්නේ ඔයා ආදරය කරන්න, හොයලා බලන්න, තමන්ගේ දේවල් ෂෙයා කරගන්න. හැබැයි ඕනෑම දෙයකට සීමාවක් තියාගන්න වෙනවා. මොකද අපි මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන්නේ අපේ හිත් වලින්. මේ හිත් කියන දේවල් ඉක්මනට රිදෙනවා. මේ ලෝකේ සත්‍ය දේ තමයි වෙනස් වෙනවා කියන එක. ඉතින් ඕනම මිනිස්සෙකුට ඕනම මොහොතක ෂණිකයකින් වෙනස් වෙන්න පුළුවන්. ඒ වෙනස් වීම අපිට දරා ගන්න පුළුවන් සීමාව තීරණය වෙන්නේ අපි මේ පුද්ගලයාත් එක්ක බැඳිලා ඉන්න ප්‍රමාණය මත, අපේ බැඳීමේ තීව්‍රතාවය මත. බැරි වෙලා හරි අපි ඇබ්බැහි වෙලා ඉන්නවා නම් කාට හරි ඒ පුද්ගලයාගේ ෂණික වෙනස් වීම තුළින් අපිට සෑහෙන ලොකු හානියක් වෙන්න පුළුවන්. අපේ මනස බිඳ වැටෙන්න පුළුවන්. අපේ හිත ශක්තිමත් නැති වෙන්න පුළුවන්. ඒක වාගේ අනාගතයට බලපාන ලොකු කාරණාවක් වෙන්න පුළුවන්. ඒක නිසා අපි මොනයම් වූ ආකාරයකින් පුද්ගලයන් සමග බැඳීම් ඇති කරගෙන මේ ජීවිතයේ ඉස්සරහට යනකොට හොඳට මතක තියාගන්න, ඕනවට වඩා ඒ කෙනා මත ඇබ්බැහි වෙන්න එපා. ඒකේ අවසාන ප්‍රතිඵලය තමයි ඔයා ડિප්‍රෙෂන් මට්ටමට යන්න පුළුවන්. ඔයාට සියල්ල එපා වෙන්න පුළුවන්. සමහර මිනිස්සු තමන්ගේ ජීවිතෙන් පවා මේ දේවල් වලට වන්දි ගෙවන්න පෙළඹෙනවා. හොඳට මතක තියාගන්න, ජීවිතේදී හැම දෙයකටම සීමාවක් තියෙනවා. ඔයා යම් කිසි කෙනෙකුට ආදරය කරන එක වැරදි නෑ.
බැඳෙන එක වැරදි නෑ. හැබැයි ඔයා ඒ කෙනත් එක්ක ජීවත් වෙන කාලෙදී ඔයා තේරුම් ගන්න ඕනි මේ කෙනා නැති වුණොත් මම කොහොමද මගේ ඉදිරි අනාගත ජීවිතය ගෙනියන්නේ කියලා. මොකද මම කලින් කිව්වා වගේ වෙනස් වීම කියන්නේ ඕනෑම වෙලාවක ඇති වෙන්න පුළුවන් දෙයක්. ඒක නිසා මොනම දෙයකටවත් ඇබ්බැහි වෙන්න එපා. විශේෂයෙන් මිනිස්සුන්ට. මොකද මිනිස්සෙක්ට ඇබ්බැහි වෙනවා කියන්නේ වාගේ ජීවිතේ ඔයාට දරා ගන්න බැරි තරමේ වේදනාවක් ඉතිරි කරන්න පුළුවන් අවදානමක් සහිත දෙයක්. ජීවිතේ සතුටින් ඉන්න, හැමදේම සතුටින් බාර ගන්න, ආදරේ කරන්න මිනිස්සුන්ට. හැබැයි ඔයාගේ අනාගතය ගැන හිතන්න. ඇබ්බැහි වීම කියන්නේ කිසිම ආකාරයකින් හොඳ දෙයක් නෙවෙයි. ඉතින් මේ පුංචි ඕවදන තනිවංසලේ ඔයාලට අපි ආදරෙන් තිල්න කරනවා. හැමදාමත් අපිත් එක්ක ඉන්න ඔයාලට බොහොම ස්තුතියි. ඉතින් මගේ කතාවේ මොනවා හරි අදහසක් ඔයාලට ඇති වුණා නම් කමෙන්ට් කරගෙන යන්න. අපි ආයෙත් දවසක හම්බෙමු. ගිහින් එන්නම්. ඔයාලට බොහොම ස්තුතියි අපිත් එක්ක රැඳිලා ඉන්නවට.